ඩොලර් 5ක් වගේ තියෙන account එකක් ඩොලර් 100ක් කරන්න පුළුවන්ද? ඒකත් එකම එක බොට් කෙනෙක්ගෙන් විතරක්. ලංකාවේ ගොඩක් අය ඉන්නවා ඩෙරිව් බොට් ලබා දෙන. හැබැයි අපි මේ කරලා තියෙනවා වගේ කිසිම දෙයක් ඒ කවුරුත්ම කරලා නැහැ. අපි ලයිව් ට්‍රේඩ් කරනවා, TikTok ඇවිත් ලයිව් ට්‍රේඩ් කරනවා සහ එකී නොකී ගොඩක් දේවල් අපි කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ පළවෙනි වතාවට අපි තමයි නොමිලේම ඩෙරිව් බොට් වගේම නොමිලේම සිග්නල් පවා ලබා දෙන්න පටන් ගත්තේ. අපි ඔයාලට හරි විදිහට විස්තරයක් ඇතුව හරියටම බොට්ව සෙට් කරගෙන හොඳ ප්‍රොෆිට් එකක් ගන්න කියලා දුන්නා වගේම ඉස්සරහටත් කරනවා. ඉතින් අද ඔයා බලන්න යන්නේ අපි නොමිලේම 15 වෙනියට ලබා දුන්න Profit Hub Capital Guard කියන බොට් භාවිතා කරලා. කොහොමද? ඩොලර් 5ක් වගේ පොඩි ගාණක් තියෙන account එකක් ඩොලර් 100ක්. එහෙම නැත්නම් 100ට 2000ක ප්‍රොෆිට් එකකට අරගෙන යන්නේ කියන එක. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මේ Capital Guard bot run කරන්න ඔයාලට පුළුවන් අපේ profitsub.site කියන අපේ website එකට ඇවිල්ලා මෙන්න මෙතන ඔයාලට search කරන්න පුළුවන් Capital Guard කියලා. Capital කියලා ගහද්දිම එනවා bot ඔයාලට පුළුවන් මෙතන උඩ click කරලා ඔයාලට bot load කරගන්න. එහෙම නැත්නම් free bots කියන category එකට ගිහිල්ලා අවසානටම තියෙනවා Profit Hub Capital Guard කියලා. මේක උඩ click කරගත්තත් ඔයාලට bot load වෙනවා. අපි ඉතින් මෙතන bot load කරගෙනමු. හරි. මෙන්න මේ විදිහට තමයි bot load වෙන්නේ. එතකොට දැන් අපි settings ටිකක් හදා ගන්න ඕන. අපි කොහොමද settings හදාගන්න මුලින්ම අපි බලමු කොහොමද මාකට් එකක් තෝරගන්න කියන එක. ඉතින් මේක explanation video එක කියලා දීලා තියෙනවා. මම සාමාන්‍ය විදිහට normal ඔයාලත් එක්ක මාකට් එකක් බලන්න මම මේකට යනවා PH trader කියන තැනට. PH trader එකට ගිහිල්ලා මම මෙතනින් O1 කියන එක select කරගන්නවා. O1 category select කරලා පස්සේ දැන් අපි බලමු මාකට් එකක් කොහොමද කියන එක. හොඳ මාකට් එකක් තෝරගෙනමු. අපි බලමු voltage 10-1s index එකේ මොකද්ද තත්ත්වය කියලා. අපිට මේ මාකට් එක ගන්න බෑ. අපි 15-1s එකේ බලමු. 15-1s මාකට් එකත් අපිට යම් තාක් දුරකට ගන්න පුළුවන්. නමුත් අපි බලමු පොඩ්ඩක් වෙන මාකට් එකක් තේද කියලා. අපිට හරියන 25-1s index මාකට් එකත් අපිට ගන්න බෑ. අපි 31s index මාකට් එක බලමු. 31s index මාකට් එකත් හරියන්නේ නැහැ. 51s මාකට් එකේ අපිට ඒකත් පොඩ්ඩක් මතක තියාගෙනමු. 51s මාකට් එක පොඩ්ඩක් හොඳයි වගේ අපි චුට්ටක් බලාගෙනමු මොකද්ද වෙන්නේ කියන එක. පොඩ්ඩක් දශම ගානකින් එහෙ මෙහෙ වෙනවා පේනවා අපිට. නමුත් හොඳ ගේන් එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. මොකද අපි ඩොලර් 5ක් තමයි ඔයාලට පේනවා අපේ account එකේ තියෙන්නේ. ඒ නිසා හරි. අපි 51s මාකට් එක තෝරගමු. දැන් මම යනවා bot builder එකට ගිහිල්ලා 51s index කියන එක තෝරගන්නවා. O1 category එකේ bot ඒ ටික හරි. මෙතනින් මම prediction after play මේ ටික මෙහෙමම තියෙනවා. ඒ කරලා stake එක මම 0.750ක් වගේ මුලින්ම දානවා. ඒ profit එක ඩොලර් 2කින් තියලා stop loss එක මේ වගේම තියෙනවා. මොකද මෙතනින් එහාට ඒ දේවල් ඩොලර් 5ක් කියන account එකට දාලා නැති හින්දා මම දැන් පොඩ්ඩක් රන් කරනවා බලමු මොකද්ද වෙන්නේ කියන එක. අපි ඩොලර් 2කේ ටේ ප්‍රොෆිට් එකේ ඉන්නේ. අපි contract 10ක් විතර රන් කරලා හොඳ ටිකක් ප්‍රොෆිට් එකක් ගත්තට පස්සේ ඊට පස්සේ අපි තව ගේන් එකකට යන්න හදමු. බලාගෙනමු මොකද්ද වෙන්නේ කියන එක මුලින්ම. හරි අපිට දැන් contract 10ක් රන් වුණා. අපිට 0.730ක profit gain එකක් තියෙනවා. ඒ නිසා මම දැන් මෙතන stake එක මම පොඩ්ඩක් වෙනස් කරනවා 0.7ක් වගේ වෙන්න. ඒකල්ලා මම දැන් මේක reset කරගෙන ආපහු bot රන් කරනවා. ආපහු contract 10ක් කරගෙන බලමු. මතක තියාගන්න මේ අපි කරන්න හදන්නේ ඩොලර් 5 account එක ඩොලර් 100කට. ඉතින් ඔයාලා දැක් ගන්න පුළුවන් ඒ කොහොමද Capital Guard කියන bot හරහා මේක කරන්න කියලා. මාකට් එක බලන හැටි මේ හැමදේම මේ වීඩියෝ එකේ මම කියලා දෙන්නේ. ඒවා bot ගේ අදාළ explanation වීඩියෝ එකේ තියෙනවා. explanation වීඩියෝ එක ඔයාලට bot ගේ නම ඉස්සරහා තියෙන වීඩියෝ මාක් එක උඩ ක්ලික් කරපුවාම ඔයාලට දැක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි contract 10ක් ඒක අපි run කරා 0.750ක profit gain එකක් ගත්තා. දැන් ඩොලර් 5 තිබ්බ account එක ඩොලර් 5.780 වගේ කියන්නේ 0.780ක profit gain එකක් අපිට ඇවිල්ලා තියෙනවා. හරි අපි ඒක දැන් reset කරගත්තා. දැන් පොඩ්ඩක් ආපහු market එක බලමු මොකද market එකේ තත්ත්වය කියලා. මොකද අපි ඒක දිගටම run කරද්දී ගොඩක් අය වරදවා ගන්න තැනක් තමයි market එක ටිකක් හොඳට තියෙනවා කියන්නේ. ඔන්න ඊට පස්සේ මේ market එකම run කරන්න පුළුවන් කියලා. නමුත් දැන් අපිට බලා ගන්න පුළුවන් market එක වැඩි වෙලා තියෙන. දැන් අපි වෙන market එකක් හොයන්න ඕන. අපි
ආපහු මුල ඉඳන් බලාගෙනම මාකට් එකක් අපිට තියෙයිද කියලා හොඳ එක. 10-1s මාකට් එක ගන්න බෑ අපිට. අපි 15-1s එක බලමු. 15-1s මාකට් එකත් අපිට ගන්න බෑ. 25-1s මාකට් එක බලමු. 25-1s මාකට් එකෙත් අපිට ගන්න හැකියාවක් නැහැ. ඉතින් 31s එක බලමු. 31s මාකට් එකෙත් අපිට හැකියාවක් නැහැ. අපි 51s බලලා තේරුමක් නැහැ. මොකද 51s අපි බලපු නිසා. 75ns මාකට් එකේ මොකක්ද තත්ත්වය කියලා බලමු. 75ns මාකට් එකත් අපිට ගන්න හැකියාවක් නැහැ. 91s මාකට් එකෙත් අපිට ගන්න බෑ. අපි 101x එක බලලාම ඊට පස්සේ normal volatility එකට යමු. හරි. අපිට 101s මාකට් එකේ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම bot build එකට ගිහිල්ලා මාකට් එක වෙනස් කරනවා 101s index එකට. ඒකලා stake එක මම 0.8ක් වගේ දාගෙන මම bot run කරනවා. බලමු කොහොමද වෙන්නේ කියන contract 10ක් මේකෙත් මුලින්ම ගන්න. contract 10ක් ගත්තට පස්සේ අපි bot නවත්තලා ඊට පස්සේ සැලකිය යුතු මට්ටමක ටිකක් උඩට අරගෙන යමු stake එක. ඉතින් ඩොලර් 100ක් තමයි අපි මේ account එක මේ ඔයාලා ඉස්සරහම කරන්න හදන්නේ. බලමු කොහොමද වෙන්නේ කියන එක. contract 7ක් කරන් තියෙනවා. 10 හරි contract 10ක් ගත්තා අපිට 0.60ක profit gain එකක් ඒ contract එකෙන් හම්බුණා. එතකොට දැන් ඩොලර් 5න් පටන් ගත්ත account එක ඩොලර් 6.40ක් අපිට එකතු වෙලා තියෙනවා. අපි දැන් පොඩ්ඩක් ආපහු market එක බලමු මොකද්ද වෙන්නේ කියලා. මොකද අපි ඩොලර් එකක් වගේ stake එකක් දැන් දාන්න යන්නේ. ආපහු PS trade එකට යනවා. PS trade එකට ගිහිල්ලා Volatility 100 index එකේ හොඳයි market එක. අපි ආපහු bot build එකට යනවා. මෙතන reset කරගෙන මම දැන් ඩොලර් එක වගේ stake එක දානවා. run කරමු contract 10ක්. මේ ෆ්‍රී දීලා තියෙන බොට් ලගෙන් ඔයාලට හොඳ වැඩක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි ඔයා මුලින්ම කරන්න ඕන අපි දැන් මුලින්ම risk management වීඩියෝ දීලා තියෙනවා. ඒව බලන්න. ඒ වගේම බොට්ගේ අදාළ explanation videos ටික බලන්න. කොහොමද මේ දේවල් වෙන්නේ කියන එක. එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාටත් මේ දේ කරන්න පුළුවන්. contract 9යි 10 contract එක ගත්ත ගමන් අපි නැවැත්තුවා. හරි. අපිට ඔන්න ඒකෙන් 0.67ක profit gain එකක් හම්බුණා. ඉතින් ඔයාලට කියන්න ඕන දැන් මෙතන පේනවා ඩොලර් එකෙන් ගත්ත stake එක loss වුණාම martingale එක ඩොලර් 5.50ක් එන්නේ. එතකොට ඔයා අනිවාර්යයෙන්ම මේ වගේ දෙයක් කරනවා නම්, ඒ කියන්නේ මේ වගේ fastly growth compounding method එකක් කරනවා නම් ඔයා කරන්න ඕන ඔයාගේ තියෙන capital එකෙන් කරන්න යන්න එපා. profit gain එකෙන් කරන්න. එතකොට කොහොමද මම මේ තප්පරෙන් දෙකේ market එක බලන්නේ? ඔන්න ඔය දේවල් වලටත් උත්තරේ explanation video එකේ තියෙනවා. එතකොට මේක ඔයාගේ ඔළුවට වැටුණා කියන්නේ ඔයාට මාකට් එකක් බලනවා කියන එක සිම්පල්. දැන් අපි ප්‍රීමියම් යූසර්ස් ලට අපි කොහොමද දීලා තියෙන්නේ? ප්‍රීමියම් යූසර්ස් ලට මේකේ ෆුල් ගයිඩ් එක තියෙනවා. එතකොට එයාලට මාකට් එක නිකන් අර මම වගේම තමයි. දැකපු ගමන්ම එයාලා දන්නවා මේ බොට් රන් කරන්න මේ මාකට් එක හොඳද නැද්ද. ඉතින් ඔන්න ඔයගේ දේවල් ඔයාට ප්‍රැක්ටිස් එක තුරුම තමයි කරගන්න පුළුවන් වෙන්නේ. මම මේක දැන් රීසෙට් කරගන්නවා. ඩොලර් 5ක් තිබ්බ account එක දැන් ඩොලර් 7.07ක් තියෙනවා. මම ආපහු ඩොලර් එකෙම තව contract 10ක් රන් කරනවා. බලමු කොහොමද වෙන්නේ කියන එක. බලන්න contract එකක් ගත්තා. පොඩි ප්‍රොෆිට් ගේන් තමයි ලැබෙන්නේ. නමුත් දැන් ඔයාලට පේනවා පොඩි ප්‍රොෆිට් ගේන් අපි අරගත්තත් අපිට හොඳ ප්‍රොෆිට් ගේන් එකකට යන්න පුළුවන්. මේකට ඉවසීම කියන දේ ඕන. මොකද එකපාරටම ලොකු ගණන් දාගෙන අපිට කරන්න බෑ. එහෙම වුණොත් හදිසියෙ ලොස් එකක් ගියොත් මාටින්ගෙල් ස්ටෙප් එකකට හරි අඩුම ගානේ දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් අපි බොට් රන් කරන්න ඕන. කොන්ට්‍රැක්ට් 9යි 10 වෙනි කොන්ට්‍රැක්ට් එක ගත්තා. හරි ඒක වින් කරා. අපිට 0.70 ප්‍රොෆිට් ගේන් එකක් හම්බුණා ඒකටත්. එතකොට දැන් ඩොලර් 7.77 7ක් අපේ account එකේ තියෙනවා. මම දැන් මේක රීසෙට් කරගන්න. අපි පොඩ්ඩක් ආපහු මාකට් එක පැත්තට ගිහිල්ලා බලමු. මාකට් එක මොකද්ද තත්ත්වය කියන එක. Volatility 101s index මාකට් එකේ අපි හිටියේ. 101s මාකට් එකේ අපිට පේනවා අපි දැන් පොඩ්ඩක් පොඩි වෙනසක් කරමු. අපිට මාකට් එකේ දැන් හොඳ ගේන් එකක් ගන්න පුළුවන්. හොඳ ඩිජිට් වගේක් ඇවිල්ලා තියෙනවා. අපි prediction after play එක දාමු. after win එක දාමු. after loss එක දාලා stake එක මම පොඩ්ඩක් මෙතන වෙනස් කරගන්න. ආපහු 0.70කට විතර take profit එක හැම තියලා මම දැන් බොට් රන් කරනවා. බලමු කොහොමද වෙන්නේ කියන එක. පළවෙනි කොන්ට්‍රැක්ට් එක ගත්තා. ඒක වින් කරා. බලාගෙන ඉමු. ඔන්න අපිට ලොස් එකක් ගියා. බලමු පළවෙනි මාටින්ගෙල් එකෙන්ම රිකවරි වෙයිද කියන එක. ඔව් රිකවරි වුණා.
පළවෙනි මාටින්ගෙල් එකෙන්ම රිකවරි වෙනවා කියන එක දෙයියෝ බලනවා කියලා හිතා ගන්න එපා. ඒක මාකට් එකේ ස්ට්‍රක්චර් එකට අනුව වෙන දෙයක්. එතකොට ඒක තමයි මම හැම වෙලාවෙම අඩුම ට්‍රේඩ්ස් දෙකක් හෝ තුනක් රන් කරලා මාකට් එක ආපහු සැරයක් බලන්නේ. මොකද පළවෙනි මාටින්ගෙල්ලෙන් ගොඩක් වෙලාවට මේක රිකවරි වෙන්න ඉඩකඩ තියෙනවා බොඩ්ගේ. නමුත් අපි මාකට් එකත් බලලම ඒක රන් කරන එක ගොඩක් හොඳයි. හරි. මම නවත්ත ගන්නවා. අපිට 0.80ක ප්‍රොෆිට් ගේන් එකක් අපිට ඔන්න ඒකෙදි ලැබුණා. මම දැන් මේක ආපහු රීසෙට් කරගන්න. දැන් අපිට ඩොලර් 5ක් තිබ්බ account එක ඩොලර් 8.57ක් තියෙන්නේ. මම ආපහු PS trade එකට යනවා පොඩ්ඩක් බලන්න මාකට් එකේ මොකද තත්ත්වය කියන එක. මාකට් එක වෙනස් වෙලා තියෙන්නේ. අපිට දැන් volatility 100 1S index එක තෝරගන්න බෑ. දැන් අපි ආපහු මුල ඉඳලම බලමු 1S මාකට් එක. මොකද 1S මාකට් මම මේ ගන්නේ ටිකක් මේක ෆාස්ට්ලි අපිට වැඩේ කරගන්න පුළුවන් වෙන නිසා. හරි අපිට volatility 10 1S index මාකට් එකේ ගන්න පුළුවන්. අnder contract එකක් අපි 10 1S index මාකට් එක දාගන්නවා. ඒ කරලා prediction after play එක 9 දානවා. after win එක 9 දානවා. prediction after loss එක මම 9 දාලා stake එක මම 0.7 වෙනකොට ආපහු ඩොලර් 1ට අරගෙන මෙතන මම අන්න කියන එකක් දාගන්නවා. බලමු අපිට කොහොමද වෙන්නේ කියන එක අnder contracts ගන්න. වැඩිය නෑ කොන්ට්‍රැක්ට් 10 රන් කරන්නේ. කොන්ට්‍රැක්ට් 10ක් රන් කරා. ඊට පස්සේ නවත්තුවා. ආපහු 10ක් රන් කරමු. අන්න ඒ විදිහට තමයි වෙන්නේ. ඉතින් පොඩි ගේන් වලින් තමයි අපි ලොකු ප්‍රොෆිට් ගේන් එකකට යන්නේ. දැන් අද ටාගට් එක ඇවිල්ලා ඩොලර් 100ක්. ඒතර ඩොලර් 5 තිබ්බ account එක තමයි දැන් මේ විදිහට අපි ග්‍රෝ කරලා තියෙන්නේ. හරි කොන්ට්‍රැක්ට් 10ක් රන් කරා ඩොලර් 5 account එකට. දැන් ඩොලර් 4.27ක ප්‍රොෆිට් ගේන් එකක් අපි එකතු කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඩොලර් 9.27ක් අපිට දැන් ටෝටල් ප්‍රොෆිට් එකක් විදිහට තියෙනවා. මම පොඩ්ඩක් ආපහු ස්ටේක් එකේ වැඩි කරන්න කලින් PS trade එකට ගිහිල්ලා බලන්නම් 10 1S index market එකේ අපි දැන් මේ රන් කරන ඩිජිට් එක තාම හොඳ තත්ත්වයෙන් තියෙන්නේ කියලා. ඔව් තාම හොඳ තත්ත්වයෙන් තියෙන. අපි ආපහු බොඩ් බිල්ඩ් එකට යනවා. මම දැන් 1.3ක් විතර දානවා ස්ටේක් එකේ. ඒකලා ආපහු රන් කරනවා. ඊට පස්සේ එතනත් කොන්ට්‍රැක්ට් 10ක් අරගෙන අපි බොට්ට නවත්තන එකයි අපි කරන්නේ. පළවෙනි කොන්ට්‍රැක්ට් එක ගත්තා. බලන්නමු කොහොමද වෙන්නේ කියන එක. ඉතින් ඔයාලට මේ දේවල් කරන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේම හරියට එක්ස්ප්ලනේෂන් වීඩියෝ බලන්න අපි YouTube එකේ දීලා තියෙනවා රිස්ක් මැනේජ්මන්ට් දේවල්. මේ දේවල් හරියට බලන්න කොහොමද කරන්න කියන එක. එතකොට ඔයාලටම තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ වැඩ ටික වෙන්නේ කියන එක. අපි ලොස් එක මේ වෙලාවේ රන් වෙන්නේ. මේක හොමම රන් වෙන්න දෙනවා. ලොස් එක රිකවර් වෙනකම්. හරි ලොස් එක රිකවර් වුණා. මම දැන් ස්ටොප් කරගන්නවා. අපිට ඒ කොන්ට්‍රැක්ට් එකෙන් අපිට තියෙන 0.3ක වගේ ප්‍රොෆිට් ගේන් එක මම ආපහු පොඩ්ඩක් ඔන්න රන් කරනවා. පොඩි වෙනසක් කරලා මම ප්‍රෙඩික්ෂන් ආෆ්ටර් ප්ලේ එක මම 8 දානවා. ආෆ්ටර් වින් එකත් 8 දානවා. ආෆ්ටර් ලොස් එකත් මම 8 දානවා. ස්ටේක් එක 1.3ෙන් තියෙන්නේ. අපි දැන් මේකෙන් කොන්ට්‍රැක්ට් 10ක් රන් කරමු. ලොස් එකක් එන්න පුළුවන්. බෑ කියන්නේ බලමු මොකද්ද වෙන්නේ කියන එක. මේ මම කරන විදිය මේ මම ඩිජිට්ස් මාරු කරන විදිය මේ හැම දෙයක්ම ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මේ දේවල් හරියට ඔයා තියෙන එක්ස්ප්ලනේෂන් වීඩියෝ අතපත ගාලා ඩෙමෝ වල වෙනස් කර ඒ දේවල් කරද්දි එතකොට මම අර කලින් කිව්ව විදිහටම පළවෙනි මාර්ටින්ගෙල් ස්ටෙප් එකෙන්ම ඔයාට වින්නයක් යනවා කියන්නේ දෙයියෝ බලනවා කියන එක නෙමෙයි. ඒක ඔයා මාකට් ස්ට්‍රක්චර් එක හරියට බලලා අදාළ මාකට් එක තෝරගෙන රන් කරන විදිය අනුව තමයි එතනදී වෙන්නේ. ඒකත් මතක තියාගන්න. ඔන්න අපි පළවෙනි වතාවට අපේ TP හිට් කරා. ඩොලර් 2ක් තිබ්බ TP එක ඔන්න අපිට දැන් ඩොලර් 2.722ක් විතර ප්‍රොෆිට් ගේන් එකක් ඇවිල්ලා ඩොලර් 5 account එක ඩොලර් 11.52ක් කියන දැනට අරන් ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ 100% ප්‍රොෆිට් ගේන් එකක්. ඒ කියන්නේ ඩොලර් 5.52ක ප්‍රොෆිට් ගේන් එකක් අපිට දැන් ඇවිල්ලා තියෙනවා. මම දැන් මේක රීසෙට් කරගන්නවා. දැන් මොකද්ද කරන්නේ? මම දැන් ආපහු PS trade එකට ගිහිල්ලා මාකට් එක පොඩ්ඩක් බලනවා. මොකද මාකට් එකේ තත්ත්වය කියලා අපිට මේකෙම රන් කරන්න හොඳයිද කියන එක. ඔව් අපිට ඒකෙම ආපහු රන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම දැන් මේක පොඩ්ඩක් 1.5 වගේ ස්ටේක් එක දාලා රන් කරනවා. කොන්ට්‍රැක්ට් 10ක් බලමු කොහොමද වෙන්නේ කියන එක. ඉතින් මතක තියාගන්න අද ටාගට් එක ඩොලර් 5 account එක ඩොලර් 100කට අරයි යන එක. බලමු කොහොමද මේ වැඩ පිළිවෙල වෙන්නේ කියලා. ඉතින් ඔයාලට දැක් ගන්න බලන්න අපි මුලින්ම පොඩියට තමයි අපි ප්‍රොෆිට් ගේන් කරන්නේ. මාකට් එකේ තියෙන කන්ඩිෂන් එක අනුව අපි ස්ටේක් එක වෙනස් කර යොදා ගන්න එකයි අපි කරන්නේ. මොකද මාකට් එකට ගැලපෙන අදාළ ඩිජිට් එකට ගැලපෙන ස්ටේක් එකක් අපි යොදා ගන්න ඕන. ඒකට හේතුව ලොස් එකක් ගියත්
පාරත් අපිට පළවෙනි මාටින්ගෙල් එක රිකවරි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඉතින් ඔන්න අපිට දෙවෙනි පාරත් අපේ ටේප් ප්‍රොෆිට් එක හිට් වුණා. අපිට දැන් $13.62ක් තියෙනවා. මම මේක රීසෙට් කරගන්නවා. අපව පොඩ්ඩක් දැන් මාකට් එකට ගිහිල්ලා බලමු PS Trader එකේ මොකද්ද Volatility 10-1S index එකේ තත්ත්වය කියන එක අපිට මේ විදිහටම තව කොන්ට්‍රැක්ට් 10ක් රන් කරගන්න පුළුවන්ද වෙනස් කරන්න වෙයිද කියලා මාකට් එක වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් අපි වෙන මාකට් එකක් දැන් ආපහු තෝරාගමු 10-1S එකේ අපි ඉන්නේ. අපි 15-1S index එක ආපහු බලමු කොහොමද තියෙන්නේ කියන එක. අපිට ඒක දාගන්න බෑ. 25-1S index මාකට් එක බලමු. 25-1S index මාකට් එකෙත් අපිට අං කරගන්න හැකියාවක් නැහැ. ඉතින් අපි 31S මාකට් එක බලමු. 31S මාකට් එකෙත් අපිට බෑ. 51S මාකට් එක බලමු. අපි කලින් 51S පාවිච්චි කරා. 51S එකත් මේ වෙද්දි ටිකක් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් අපි 75-1S index මාකට් එක බලමු. 75-1S index මාකට් එකෙත් අපිට සාමාන්‍ය විදිහට ගන්න පුළුවන්. අපි ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන අපි වෙන මාකට් එකකුත් බලමු. 91S එකත් අපි පොඩ්ඩක් බලලා 91S එක අපිට පාවිච්චි කරගන්න පුළුවන්. හොඳයි. මම අපව පොඩ් බිල්ඩ් එකට යනවා. ඒකල්ලා මේක ඕවර් කොන්ට්‍රැක්ට් එකක් විදිහට හදාගෙන මම ප්‍රෙඩික්ෂන් ආෆ්ටර් ප්ලේ එක බින්දුව දානවා. ආෆ්ටර් වින් එක බින්දුව දානවා. ආෆ්ටර් ලොස් එකත් බින්දුව දාලා ස්ටේක් එක මම ඩොලර් එකෙන් වගේ තියලා මම දැන් කරනවා. සම්පූර්ණ දැන් කොන්ට්‍රැක්ට් 20ක් තමයි මම රන් කරන්න යන්නේ. මේ පළවෙනි එකෙන් ඉතින් කොන්ට්‍රැක්ට් 20 ඇතුළත සමහර විට අපිට ප්‍රොෆිට් එක හිට් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අපි එක දිගට කොන්ට්‍රැක්ට් 20ක් දැන් රන් කරලා බලමු කොහොමද මේක වෙන්නේ. කොච්චරක් අපිට ප්‍රොෆිට් එකක් එයිද. ලොස් එකක් ගියොත් මාටින්ගෙල් එක රිකවරි වෙයිද. මේ හැමදේම බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔන්න හතරවෙනි කොන්ට්‍රැක්ට් එකේ අපිට ලොස් එකක් ආවා. පස්වෙනි එක ඇවිල්ලා මාටින්ගෙල් එක අපිට ඒකෙන් ඔන්න පොඩි ප්‍රොෆිට් ගේන් එකක් අරගෙන දුන්නා. අපි කොහොමද තියමු. ඔන්න අපිට ආපහු ලොස් එකක් ආවා. මේකෙදි අපි මාටින්ගෙල් එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරන්න ඕන. මම මාටින්ගෙල් එක ඇඩ්ජස්ට් කරන්නේ නැතුව තමයි මේ රන් කරන්නේ. මාටින්ගෙල් එක 4.5ම තියාගෙන ඉතින් දැන් මෙන්න අපිට ලොස් තියෙනවා. මම දැන් මේක මේ විදිහට අපි ලොස් එක කවර් කරගන්න ගියොත් එහෙම මේ අතරතුර තව ලොස් එකක් આવොත් අපිට තව ලොස් එක වැඩි වෙනවා. ඒ නිසා මම මේක ස්ටොප් කරනවා. ස්ටොප් කරලා ආෆ්ටර් ප්ලේ එක දෙනවා. ප්‍රෙඩික්ෂන් ආෆ්ටර් වින් එකත් එක දීලා ආෆ්ටර් ලොස් එකත් එක දීලා මම මේ විදිහටම මෙතනින් ස්ටේක් එකේ මම ඩොලර් 1.5ක් විදිහට දාලා මම පුළුවන් ඉක්මනටම අපේ ලොස් එක රිකවරි කරගන්නවා මුලින්ම. හරි අපේ ලොස් එක රිකවරි වුණා. මම දැන් මේක රීසෙට් කරගන්න. දැන් මම මේ විදිහටම ආපහු කොන්ට්‍රැක්ට් 10ක් රන් කරනවා. අපි බලමු කොන්ට්‍රැක්ට් 10 කොහොමද වෙන්නේ කොහොම වෙයිද කියන එක. එතකොට මේකේ අපි ඩොලර් 2 ටේප් ප්‍රොෆිට් එකෙන් තාම ඉන්නේ. ඉතින් කොන්ට්‍රැක්ට් කිහිපයක් 10ට කලින් අනිවාර්යයෙන්ම එක දිගටම ගියොත් අපිට වින් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ වින් එකක් හම්බ වෙනවා ගන්න අපිට ටේප් ප්‍රොෆිට් හිට් වෙනවා. ලොස් එකක් යන්නේ නැතුව ගියොත් අපි බලමු කොන්ට්‍රැක්ට් 5ක් අරගෙන අපිට 150ක් හම්බෙලා තියෙනවා මේ වෙද්දි. 6 වෙනි එක සිග්නල් වල පොඩි ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඒකයි බයින් කොන්ට්‍රැක්ට් කියලා මෙතන අඩුම පෙන්වන්න නැතුව තියෙන්නේ. අපි පොඩ්ඩක් කොහොම බලාගෙන ඉමු කොහොමද වෙන්නේ කියන එක සහ මොකද්ද වෙන්නේ කියන එක. ඔව් ඔන්න අපිට අපේ ටේප් ප්‍රොෆිට් එකෙත් හිට් වුණා. ඉතින් මම ඕකේ කරනවා. දැන් අපිට ඩොලර් 15.91ක් වෙනවා. ඒ කියන්නේ 100ට 200කම ප්‍රොෆිට් ගේන් එකක් අපි මේ වෙද්දි අරගෙන ඉවරයි. ඔයාලා දැක්කද මම කරපු වැරද්ද? මාකට් එකේ තියෙන්න ඕන මාකට් එක නෙමෙයි මම මෙතන දැම්මේ. ඉතින් ඔන්න ඔය වගේ වැරදි වෙනවා. අපේ වෙලාවට අපිට කොන්ට්‍රැක්ට් එක ඉෂුව එකක් නැතුව වින් ආවා. ඉතින් දැන් වෝල්ටයිටි 10-1S ඉන්ඩෙක්ස් මාකට් එක අපි 91S මාකට් එකේ තමයි රන් කරන්න ඕනේ. නමුත් වෝල්ටයිටි 10-1S මාකට් එකේ තමයි බොට් රන් කරේ. ඉතින් අපව PS Trader එකට යමු. අපි බලමු දැන් පොඩ්ඩක් 10-1S මාකට් එකේ හොඳට බොට් රන් ඕන හින්දා කොහොමද වෙන්නේ මාකට් එක කියලා. 10-1S ඉන්ඩෙක්ස් මාකට් එකේ ඇත්තටම වෙලාවට රන් ඕනේ. මොකද බින්දුවේ තියෙන percentage එක වැඩි අපි දාලා තියෙන විදිහත් එක්ක. අපි යමු 101S ඉන්ඩෙක්ස් මාකට් එක වගේ බලන්න. අපි දැන් ස්ටේක් එකක් වැඩි කරලා ගන්න යන්නේ 101S මාකට් එක ඇත්තටම හොඳයි. අපි බලමු බොට් බිල්ඩ් එකට ගිහිල්ලා 101S ඉන්ඩෙක්ස් මාකට් එක දාලා ඕවර් කොන්ට්‍රැක්ට් එකක් ගමු අපි. මේ ටිකම මම මෙහෙමම තියනවා. මම දැන් ස්ටේක් එක පොඩ්ඩක් වැඩි කරනවා. 1.7කට විතර ටේප් ප්‍රොෆිට් එක මම ඩොලර් 5ට දානවා. දැන් රන් කරමු බොට්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම දැන් මම මේක හදිස්සිය කරන නිසා තමයි මට මෙතන මාකට් එක දාන්න බැරුණේ කලින් එක. ඉතින් ඔයාලා අනිවාර්යෙන් කරද්දී ඔය වෙනස් කරන්න තියෙන දේවල් අනිවාර්යයෙන්ම හරියට වෙනස් කරන්න. එහෙම නැති වුණොත් ඔයාලට එක දිගට ලොස් යන්න පුළුවන්. මොකද දැන් අපේ වෙලාවට 10-1S ඉන්ඩෙක්ස් මාකට් එක හරියට වැඩ කරා. නමුත් ඔයාලා දකින්න නැති මාකට් එක ඇත්තටම ඒ තිබ්බ කොන්ට්‍රැක්ට් එක රන් කරන්න හොඳ තත්ත්වයක නෙමෙයි තිබ්බේ. ඔන්න ඔය හේතුන් මත අනිවාර්යයෙන්ම ඔයාගේ සෙටින්ග්ස් ටික අනිවාර්යයෙන්ම මතක් කරගෙනම වෙනස් කරන්න. අපි බලන්නමු කොහොමද වෙන්නේ කියන එක. දැන් මේ කොන්ට්‍රැක්ට් ටික
අපිට ප්‍රොෆිට් එක ඩොලර් 5ක් විදිහට දාලා තියෙන්නේ මේකේ. කොන්ට්‍රැක්ට් 20ක් රන් වුණා ඩොලර් 4.75ක ප්‍රොෆිට් ගේන් එකක් අපිට දැන් මේ විදිහට ලැබිලා තියෙන අපිට ප්‍රොෆිට් එක ඩොලර් 5ෙන් දාලා තියෙන්නේ. තව කොන්ට්‍රැක්ට් කීපයක් රන් වෙන්න ඕන අපිට ප්‍රොෆිට් හිට වෙන්න. හරි ඔන්න කොන්ට්‍රැක්ට් 24 රන් වෙලා කොන්ට්‍රැක්ට් 18ක් වින් කරලා කොන්ට්‍රැක්ට් 6ක් ලොස් එකේදී පළවෙනි මාටින්ගෙල් එකෙන්ම අපිට ලොස් එක රිකවරි කරලා දීලා ඩොලර් 5.22ක ප්‍රොෆිට් ගේන් එකක් අපිට ලැබිලා තියෙනවා. මම මේක රීසෙට් කරනවා. දැන් අපෝ චූට්ටක් ආපහු මම යනවා මාකට් එක බලන්න. මොකද වැඩි ස්ටේක් එකක් දැන් ආපහු යූස් කරන්න මම හදන හින්දා දැන් අපිට ඩොලර් 21.13 ප්‍රොෆිට් ගේන් එකක් තියෙනවා. අපිට රන් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. බොට් බිල්ඩ් එකට මම යනවා. බොට් බිල්ඩ් එකට ගිහිල්ලා මම දැන් මේක ස්ටේක් එකේ ඩොලර් 2 විදිහට තමයි දාන්නේ. ටේ ප්‍රොෆිට් එක මම ඩොලර් 5ෙම තියෙනවා. අපි රන් කරමු. මෙතන ඉඳන් අපි ඉස්සරහට කොහොමද ටේක් ප්‍රොෆිට් හිට වෙනකම්ම හැම කොන්ට්‍රැක්ට් එකක්ම රන් කරනවා. අතරමැද කොන්ට්‍රැක්ට් 6න් 10න් නවත්තන්නේ නැහැ කොයිම වෙලාවකවත්. මොකද දැන් අපි හොඳ ගේන් එකක් ගන්නේ 100ට 300කම ගේන් එකක් දැන් මේ වෙද්දී අරගෙන තියෙන ඩොලර් 5 account එක ඩොලර් 23ක් කියන්නේ ඩොලර් 20ක් ගත්තත් 100ට 300ක ප්‍රොෆිට් ගේන් එකක් අපි ඉන්නේ. ඒ හින්දා ප්‍රොෆිට් එකෙන්ම තමයි දැන් අපි මේ කන්ටිනියු කරගෙන යන්නේ. ඒ නිසා TP හිට වෙනකම්ම මම කොන්ට්‍රැක්ට් රන් කරනවා. මම ඔයාලට හැම වෙලාවෙම කියන්නේ අනිවාර්යයෙන්ම තමුන්ගේ කැපිටල් එක ප්‍රොටෙක්ට් කරගෙන කැපිටල් එකට හරියන ප්‍රොෆිට් ගේන් එකක් හදාගත්තට පස්සේ ඒ ප්‍රොෆිට් ගේන් එකෙන් ඔයාලා කන්ටිනියු කරගෙන යන්න ඔයාලා කැමති විදිහකට. මොකද ඒක නැති වුණත් නැති වෙන්නේ ඒකට ප්‍රොෆිට් එක අපිට අපේ ඉනිෂියල් කැපිටල් එක සේව් නිසා. ඔන්න අපිට ඒකට ප්‍රොෆිට් හිට වුණා ඩොලර් 5. දැන් අපි ඩොලර් 26ක ඉන්නේ. මම රීසෙට් කරගන්නවා. දැන් මම ආපහු පොඩ්ඩක් ස්ටේක් එක 2.2ක් විතර දාගෙන බොට්ට රන් කරන්න යන්නේ. අපි බලමු TP එක හිට වෙනකම්ම අපි රන් කරමු මේක. ඔයාලට මම කලින් කිව්වා කිසිම ගැටලුවක් නැහැ. දැන් අපි ප්‍රොෆිට් ගේන් එකක ඉන්නේ. ඉතින් ඒ නිසා අපි කැපිටල් එක රිස්ක් කරන්නේ නැතුව අපිට මේක යන්න පුළුවන්. මම තාම මගේ ස්ටොප් ලොස් එක ඩොලර් 6ෙම තමයි තියෙන්නේ. එතකොට හදිසියෙ ලොස් එකක් ගියත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ පළවෙනි මාටින්ගෙල් එකෙම බොට්ටයි ස්ටොප් වෙනවා. ඉතින් 2.20ක් කියන්නේ සාමාන්‍ය ලොස් එකේදී ඩොලර් 11ක් වගේ ගාණක් එනවා. බලමු ඔන්න ලොස් එකක් ගියා. ඩොලර් 12.10ක් තමයි පළවෙනි මාටින්ගෙල් එක විදිහට ගත්තා. ඉතින් බලන්නමු කොහොමද වෙන්නේ කියන එක. ඔයාලටත් මේ දේ කරන්න පුළුවන්. හරියට මාකට් එක බලන්න ඉගෙන ගන්න එක්ස්ප්ලනේෂන් වීඩියෝ කියලා දීලා තියෙන විදිහට. එතකොට කිසි ගැටලුවක් නැතුව ඔයාලටත් මේ ඩොලර් 5ෙන් දැන් අපි ඔන්න දැන් ඩොලර් 30ක් වගේ කියන්නේ ඇවිල්ලා අපි 100-500කම විතරම ප්‍රොෆිට් ගේන් එකක් අරගෙන තියෙන්නේ. එතකොට ඔයාලට දැක් ගන්න පුළුවන් කොහොමද අපි ඩොලර් 5ට කොච්චර ස්ටේක් එකක් පාවිච්චි කරලා කොහොමද මාකට් එක බල හරියට ප්‍රොෆිට් ගේන් එකක් ගත්තේ කියලා. ඔන්න අපිට ආපහු ටේක් ප්‍රොෆිට් හිට වෙනවා. දැන් අපිට ඩොලර් 5 තිබ්බ account එකේ ඩොලර් 36.27ක් කියන තැනට ඇවිල්ලා තියෙනවා. දැන් ආපහු PS trade එකට යනවා. මාකට් එක බලන්න පොඩ්ඩක්. මාකට් එක බලමු කොහොමද තියෙන්නේ කියන එක. volatility 101s index එකේ මාකට් එක පොඩ්ඩක් change වෙලා තියෙන්නේ. හැබැයි අපිට පාවිච්චි කරගන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් මම පොඩ්ඩක් වෙන මාකට් එකක් අපිට තියෙයිද කියලා බලමු. එහෙම නැතුනොත් ආපහු 101s index මාකට් එකේම අපි trade එක කරගෙන යමු. 101s index මාකට් එක අපිට පාවිච්චි කරගන්න බෑ. 151s index එක බලමු. 151s index market එකත් අපිට යම්කිසි දුරකට පාවිච්චි කරන්න බල හැකියාවක් තියෙනවා. නමුත් digit count එක වැඩි වෙනවා, ළඟ වැඩි වෙනවා, අඩු වෙනවා. එහෙනම් අපිට ඒකත් බෑ. අපි 25s index market එක බලමු. 25s index market එකේ අපිට කොහොමවත් පාවිච්චි කරගන්න හැකියාවක් නැහැ. 31s බලමු. 31s එකත් ඒ විදිහම තමයි. 51s index market එකේ තත්ත්වය ඒකත් අපිට පාවිච්චි කරගන්න හැකියාවක් නැහැ මේ තියෙන විදිහ අනුව. ඉතින් 75s එක බලමු. 75s index market එකේ අපිට ගන්න බෑ. 91s index market එක බලමු. 91s index market එකත් අපිට ගන්න බෑ. ඉතින් අපි ආපහු පොඩ්ඩක් 101s index market එකටම ආපහු ගිහලා බලමු මොකක් හරි change එකක් වෙලා තියෙනවද කියන එක. 101s index market එකේ අපිට change එකක් වෙලා තියෙනවා. නමුත් අපිට මේ තියෙන විදිහට දැන් අපිට profit gain එක ගන්නවා නම් අපිට low capital එක martingale එකක් දාන්න ඕනේ. ඒ නිසා අපි මේකට යන්නේ නැහැ කොයිම වෙලාවකත්. ඒ නිසා මම දැන් normal market එකක් බලන්න යන්නේ. 10 index market එක බලමු කොහොමද තත්ත්වය කියලා. 10 index එක ගන්නත් බෑ. 25 index එක බලමු. 25 index market එක ගන්නත් බෑ. 50 index market එක බලමු.
50 ඉන්ඩෙක්ස් එකත් වැඩි. ඉතින් 75 ඉන්ඩෙක්ස් එක බලමු. 75 ඉන්ඩෙක්ස් එකත් යම් කිසි දුරකට අපිට ගන්න පුළුවන්. නමුත් අපි පොඩ්ඩක් රිස්ක් කරන්න නැතුව 100 ඉන්ඩෙක්ස් එකත් බලමු. ඒකල්ලා ඒකෙත් නැත්නම් ආපහු මුල ඉඳලා බලාගෙන යමු. හරි අපිට ගන්න පුළුවන් 100 ඉන්ඩෙක්ස් මාකට් එක ගන්න පුළුවන්. අපි යන්නයක් විදියට ගමු. මම මෙතන 100 ඉන්ඩෙක්ස් එක දා ගන්නවා මතක් කරලාම. ඊට පස්සේ යන්න දාගෙන මම මේක after play එකට after win එකට after loss එකට දාලා ස්ටේක් එක මම පොඩ්ඩක් වැඩි කරනවා $2.5ක් විදිහට. මොකද අපිට දැන් කැපිටල් එක තියෙන නිසා $5යි අපිට ප්‍රොෆිට් එක මම බොට රන් කරනවා. බලමු කොහොමද වෙන්නේ කියන එක. දැන් අර කලින් කොන්ට්‍රැක්ට් ගත්තා වගේ ෆාස්ට්ලි මේක කොන්ට්‍රැක්ට් ගන්න නැහැ. මොකද මේක 1S මාකට් එකක් නෙමෙයි නිසා. ඉතින් 1S මාකට් එකකදී පුළුවන් ඉක්මනටම කොන්ට්‍රැක්ට් ගන්නවා. නමුත් මේකේ යම්කිසි ඩිලේ එකක් එක්ක තමයි කොන්ට්‍රැක්ට් ගන්න එක ගන්නෙ. ඒ නිසා ගොඩක් ෆාස්ට්ලි අපේ TP හිට් වෙන්නේ නැතුව බලාගෙනමු කොහොමද වෙන්නේ කියන එක. ඔන්න අපේ TP හිට් වුණා. $5ට ප්‍රොෆිට් එක අපිට ඒ කොන්ට්‍රැක්ට් එකේදී හිට් වුණා. ඉතින් ට්‍රේඩ් 13ක් වැටුණා. ඒකෙන් දෙකක් තමයි ලොස් වුනේ. 11ක් වින් කරලා අපිට $5.06ක ප්‍රොෆිට් ගේන් එකක් හම්බුණා. දැන් $5ක් තියෙන account එක $36.33 කියන තැනට අපි ප්‍රොෆිට් ගේන් එකක් අරගෙන තියෙන්නේ. දැන් මම පොඩ්ඩක් ස්ටේක් එක ඔන්න වැඩි කරන්න යන්නේ. මේ විදිහටම මම $2.8න් රන් කරනවා. හැබැයි ඒ ප්‍රොෆිට් එක මම $6ක් වගේ දාගන්නවා. ස්ටොප් ලොස් එක ඒ විදිහමයි මාටෙන්ගෙල්ලගේ විදිහමයි අනිත් දේවල් ඔක්කොම මේ විදිහමයි. බලමු මේ මාකට් එකේම මම ස්ටේක් එක විතරක් වෙනස් කරලා ආපහු ඔන්න ට්‍රේඩ්ස් කීපයක් රන් කරන්න යන්නේ මේ කොන්ට්‍රැක්ට් එක ඇතුළේ. ඔයාලා දාන ස්ටේක් එක ගැන කියනවා නම් අනිවාර්යයෙන්ම ඩෙමෝ එකේ බලන්න ස්ටේක් එකට කොච්චර මාටෙන්ගෙල්ලක් වැටෙනවද මෙන්න මේ වගේ දේවල්. ඒ වගේම මතක් කරලා ඔයාලගේ ප්‍රොෆිට් ගේන් එකෙන් ආවට පස්සේ ගනෝයි කැපිටල් එක $5 නම් $5ට තව $5ක් හැදුවට පස්සේ ස්ටේක් වැඩි කරන දේවල් ඒ වගේ දේවල් කරන්න. මොකද ඔයාගේ කැපිටල් එක රිස්ක් කරගෙන කොයිම වෙලාවකවත් මේ වැඩ කරන්න යන්න එපා. ඔයාලට දැක් ගන්න පුළුවන් මුල ඉඳලම බලනවා නම් මේ වීඩියෝ එක අපි කොහොමද $5ට ස්ටේක් එක දැම්මේ $10 ස්ටේක් එක දැම්මේ 15 වෙද්දි ස්ටේක් එක දැම්මේ සහ දැන් මේ වෙද්දි ස්ටේක් එක කියන්න යන්නේ කියලා. ඉතින් 0.7 වගේ ස්ටේක් එක ගියප එක තමයි දැන් මේ $2.80ක් වගේ ස්ටේක් එකකින් අපි අරගෙන යන්නේ. ඔන්න අපිට ඒකේ කිසිම ලොස් එකක් නැතුව අපේ ටේප් ප්‍රොෆිට් හිට් වුණා. එක ලොස් එකක්වත් ගියේ නැහැ. කොන්ට්‍රැක්ට් 11න් 11ම වින් වුණා. ටෝටල් ප්‍රොෆිට් එක $6.27ක් විදිහට අපි දැන් අරගෙන තියෙනවා. ඉතින් $5 account එක අපි $42.60ක් කියන ප්‍රමාණයට මේ වෙද්දී අරගෙන ආවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපිට 100ට 800ක වගේම ප්‍රොෆිට් ගේන් එක තමයි දැන් මේ ඉන්නේ. ඉතින් රීසෙට් කරගමු. දැන් මොකද්ද අපි කරන්නේ? අපි ආපහු යන් පොඩ්ඩක් මාකට් එක බලන්න PS ට්‍රේඩ් එක පැත්තට. PS ට්‍රේඩ් එකට ගිහිල්ලා වොල්ටරි 100 මාකට් එකේ අපි ඉන්නේ. බලමු 100 මාකට් එකේ තත්ත්වය. මාකට් එක වෙනස් වෙලා තියෙන්නේ. අපිට අන්ඩර් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. අන්ඩර් ට්‍රේඩ් එකම තමයි අපි ඉන්නේ. මම දැන් ස්ටේක් එකේ $3කට වගේ දා ගන්නවා. ටේප් ප්‍රොෆිට් එකේ විදිහටම තියෙනවා. මම බොට් රන් කරනවා. ඉතින් ගොඩක් අය හිතාන ඉන්නේ ඩෙරෝ බොට් කියන්නේ ගැම්බ්ලින් එකක් කියලා. ඩෙරෝ බොට් කියන්නේ ගැම්බ්ලින් එකක් නෙමෙයි. මේක හොඳ ප්‍රොෆිට් ගේන් එකක් ගන්න පුළුවන් එකක්. දැන් මම ඔයාලගේ ඉස්සරහම පෙන්නන්නේ $5 account එක කොහොමද $100ට වැඩි කරන්න කියන එක. ඉතින් ගැම්බ්ලින් එකක් කියලා හිතාන ඉන්න අය කරන්නේ ඔන්න යම් කිසි කැපිටල් එකක් දාගෙන ඒක ප්‍රොෆිට් ගේන් එකක් ගන්න. ප්‍රොෆිට් ගේන් එක හරියට මෙයාට ඔයාලා රිස්ක් මැනේජ්මන්ට් කරගන්න තේරෙන්නේ නැතුව ඒක නා කරන්නේ ඔන්න ලොස් කරගන්නවා. ලොස් එකකට පස්සේ ඊට පස්සේ මොකද්ද වෙන්නේ? හිතන්නේ මම මෙච්චරක් දැම්මා. මට මේ ගානට වැඩි කරගන්න පුළුවන් වුණා. ඉතින් මම ආපහු ඒක දෙගුණයක් කරලා දැම්මොත් මට ඒ වගේම ගන්න පුළුවන් කියලා. නමුත් ඒ විදිහට ට්‍රේඩින් කියන කිසිම සබ්ජෙක්ට් එකක වැඩ කරන්න යන්න එපා. රිස්ක් මැනේජ්මන්ට් එක තේරෙන්නේ නැත්නම් බලන්න අපි දාලා දෙනවා රිස්ක් මැනේජ්මන්ට් එකට වීඩියෝ එකක් කොහොමද ඔයා හරියට ඩෙරිව් බොට් රන් කරලා රිස්ක් මැනේජ්මන්ට් එක හදාගන්න කියලා. අනිත් කාරණය තමයි දැන් මම
මම මේ කරේ ඩොලර් 5ට ප්‍රොෆිට් ගේන් එකක් හදාන්න මම ප්‍රොෆිට් ගේන් එක කන්ටිනියු කරගෙන ආපු එකනේ. ඒකට අන්න ඒ විදිහට තමයි ඕනම කෙනෙක් කරන්න ඕන තමුන්ගේ තියෙන ඉනිෂියල් කැපිටල් එක රිස්ක් කරන්න එපා. ප්‍රොෆිට් ගේන් එක හදාගෙන කැපිටල් එකේ ගානට එතනින් එහාට ඔයාට කන්ටිනියු කරන්න තමයි තියෙන්නේ. එතකොට අපිට ප්‍රොෆිට් එක නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. අපේ ඉනිෂියල් කැපිටල් එක සේව් ආපහු මුල ඉඳලා පටන් ගන්න. හරි. එතකොට ඔයා දාන ස්ටේක් එක ස්ටොප් ලොස් ප්‍රොෆිට් මේ හැමදේම ඩෙමෝ ප්‍රැක්ටිස් කරලා හදාගන්න. කොහොමද මාටින්ජල් එක වැඩ කරන්නේ, කොච්චර ඔයා දාන ස්ටේක් එකට මාටින්ජල් එක යනවාද, මේ හැමදේම ඔයාට දැනගන්න පුළුවන් වෙන්නේ ඩෙමෝ එක හරහා. සහ කොහොමද මාකට් එක බලන්න පොට්ට සෙටප් කරගන්න. මේ හැමදේම අපි නොමිලේ දුන්නා වුණත් ඒ හැමදේම A to Z full guidance එක explanation වීඩියෝ එක හරහා දීලා තියෙනවා. ඉතින් ඔන්න අපි ඩොලර් 6.15ක ප්‍රොෆිට් ගේන් එකක් ගත්තා මේ කොන්ට්‍රැක්ට් එකේ. එතකොට ට්‍රේඩ්ස් 13ක් වැටලා තියෙනවා. කොන්ට්‍රැක්ට් 11ක් වින් කරලා දෙකක් තමයි ලොස් වෙලා තියෙන්නේ. අපිට ඩොලර් 48.75ක ප්‍රොෆිට් ගේන් එකක් ඇවිල්ලා තියෙනවා. මම මේකට ඒ ප්‍රොෆිට් එක ඩොලර් 8ක් කරලා මේ තියෙන විදිහටම රන් කරලා මම මේක ඩොලර් 50ක් කරන්න යන්නේ. අපි බලමු. ඒ කියන්නේ අපිට තව ඩොලර් 1.75ක් ප්‍රොෆිට් ගේන් එකක් ගන්නවා ඩොලර් 8ට TP හිට් වෙන්න. එතකොට අපිට ඩොලර් 50ක් හැදෙනවා. ඒ කියන්නේ ඩොලර් 50ක් කියන්නේ 100%කම ප්‍රොෆිට් ගේන් එකක් අපි මේ වෙලාව ඇතුළත තුර මේ බොට් පාවිච්චි කරලා මේ කැපිටල් ගාඩ් කියන බොට් විතරක් පාවිච්චි කරලා අපි ප්‍රොෆිට් ගේන් එකකට ඇවිල්ලා තියෙනවා. මේ ඩොලර් 5 තිබ්බ account එක ඩොලර් 50ට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පේන්න ඕනේ මේක කොහොමද කරන්න කියන එක. එතකොට ඔයාලටත් දැනගන්න පුළුවන් ස්ටේක් එකක් කොහොමද පාවිච්චි කරන්න. මේ හැමදේම ඔන්න අපිට ඒ ප්‍රොෆිට් හිටනවා ඩොලර් 8.59ම එකතු වුණා. අපි ඩොලර් 51.19ක් කියලා ප්‍රොෆිට් ගේන් එකට ආවා. ඒ කියන්නේ ඩොලර් 46.19ම අපිට ප්‍රොෆිට් ගේන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් හරිය විදිහට බැලුවොත් අපි ඩොලර් 51.19 කියන්නේ අපි 100%ක් ප්‍රොෆිට් ගේන් එක දැන් මේ ඉන්නේ. මම මේක දැන් රීසෙට් කරගන්නවා. දැන් අපව පොඩ්ඩක් මාකට් එක බලමු මොකක්ද කියන එක. ඔයාලා ගොඩක් වෙලාවට කරන වැරද්දක් තමයි මේ මාකට් එක බලන්නේ නැතුව ඒ රන් කරන එක. නමුත් මාකට් එක බලන්න. මාකට් එකේ ස්ට්‍රෙච් එක බලද්දී ඔයාලට තේරෙනවා කොහොමද දැන් මම මේ ප්‍රොෆිට් ගේන් එක කරයි යන්නේ කියන එක. ඉතින් මාකට් එක චේන්ජ් වෙලා තියෙන්නේ. මම පොඩ්ඩක් දැන් වෙන මාකට් එකක් බලමු. දැන් අපි ආපහු 1S මාකට් පොඩ්ඩක් බලාගෙන යමු. 1S මාකට් වලින් අපිට මොකද ෆාස්ට්ලි ග්‍රෝ එකක් ගන්න පුළුවන් නිසා 10 1S ඉන්ඩෙක්ස් මාකට් එක හරියන්නේ නැහැ. 15 1S ඉන්ඩෙක්ස් මාකට් එක බලමු. 15 1S මාකට් එකේ අපිට අnder කොන්ට්‍රැක්ට් එකක් ගන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් හොයාගත්ත ප්‍රොෆිට් එක රැක් ගන්න ඕනේ. හින්දා අපි වෙන මාකට් එකක් පොඩ්ඩක් බලමු. හරියන්නේ නැත්නම් අපි ආපහු 15 1S මාකට් එකට ඇවිල්ලා බලමු. අපි දැන් 25 1S මාකට් එකේ ඉන්නේ. 25 1S මාකට් එකත් අමාරුයි. 31 1S මාකට් එක බලමු. 31 1S මාකට් එකේ කොහොමද තත්ත්වය? 31 1S මාකට් එකත් අපිට හරියන්නේ නැහැ. 51 1S බලමු. 51 1S ඉන්ඩෙක්ස් එකේ චුට්ටක් කොහොම බලාගෙන මොකද්ද තත්ත්වය කියන එක. හරි. අපි 51 S මාකට් එකේ අපි අnder කොන්ට්‍රැක්ට් එකක් ගමු. මාකට් එකේ 51 S අnder කොන්ට්‍රැක්ට් එකක් මම ගන්නෙ. ඔයාලට මෙතන ඕනනම් වෙනස් කරන්න නැතුවත් තියන්න පුළුවන්. නමුත් මම වෙනස් කරලා මේ විදිහටම සෙටින්ග්ස් දෙක තියලා මම ස්ටේක් එක විතර වැඩි කරනවා 3.5කට. ස්ටේක් එක 3.5කට වැඩි කරලා ටේ ප්‍රොෆිට් එක මම ඩොලර් 10න් වගේ දාගන්නවා. ස්ටොප් ලොස් එක මම මේ විදිහටමයි. මොකද ස්ටොප් ලොස් එක අඩුවෙන් කියන්නේ පළවෙනි මාටින්ජල් එක ලොස් වුණ ගමන්ම අනිවාර්යයෙන්ම බොට් ඔටෝමැටිකලි නවතින. ඒ හින්දා ස්ටොප් ලොස් එක මොකද තිබ්බගෙන මාටින්ජල් තිබ්බෙන් ඔන්න අපි පළවෙනි කොන්ට්‍රැක්ට් එකම ලොස් එකක් ගියා. නමුත් අපිට ඒක අපි පළවෙනි මාටින්ජල් ස්ටෙප් එකෙන්ම වින් කරලා දුන්නා. මාකට් එකේ ලොස් ටිකක් වැඩේ යනවා වගේ තේරෙනවා. මම එහෙනම් පොඩ්ඩක් බොට් පෝස් කරගන්නවා. පෝස් කරගත්තාම ස්ටොප් වෙන්නේ නැහැ. ස්ටොප් කියන්නේ බොට් නවතිනවා. ආපහු මුල ඉඳලම තමයි රන් වෙන්නේ. නමුත් පෝස් කරපුවාම ඔයා රෙසියුම් කරනකම් මාකට් එක රන් වෙනවා. බොට් රන් වෙන්නේ නැති එකයි වෙන්නේ. එතකොට ඔයා රෙසියුම් කරපුවාම මාකට් එකේ වෙලා තියෙන තැන ඉඳන් තමයි රන් වෙන්නේ. දැන් අපව රෙසියුම් කරමු. කොහොමද වෙන්නේ කියලා බලමු. ඔන්න අපව කොන්ට්‍රැක්ට් එක ගන්නවා. ඔන්න ඩොලර් 10.47ක ප්‍රොෆිට් ගේන් එකක් ඒ කොන්ට්‍රැක්ට් එක හරහා ලැබුණා. රන්ස් 22ක් ගෙල්ලා තියෙනවා. ට්‍රේඩ් 17ක් වෙන් කරලා 5ක් ලොස් වෙලා අපි ඩොලර් 10.47ක් කියන ප්‍රොෆිට් ගේන් එකක් ගාවා. ඩොලර් 61.60
අපිට ඩොලර් 10.53ක ප්‍රොෆිට් ගේන් එකක් ආවා. ටේප් ප්‍රොෆිට් එක ඩොලර් 10ක් තිබ්බේ. ඩොලර් 4 රන් කරේ අපිට ට්‍රේඩ් 13ක් ඇවිල්ලා 13 වින් කරේ. ඒක ලොස් එකක්වත් ගියේ නැහැ. රීසෙට් කරගෙන මම මේ මාකට් එකේ මේ සෙටින්ග්ස් වලින්ම ස්ටේක් එක විතරක් ටිකක් වෙනස් කරගෙන ඩොලර් 4.5 දාලා මම බොට්ට රන් කරනවා. ටේප් ප්‍රොෆිට් එකම ඩොලර් 10 තියාගෙන. මොකද මම මේ රිස්ක් කරන්නේ වැඩිපුර ස්ටේක් දාලා අපිට හම්බුන ප්‍රොෆිට් ගේන් එක 1200කට වඩා වැඩි ප්‍රොෆිට් ගේන් එකක්. ඉතින් අනිත් කාරණේ තමයි ස්ටොප් ලොස් එක ඩොලර් 6න් මම දාලා තියෙන්නේ. ස්ටොප් ලොස් එක ඩොලර් 6න් දාපුවාම අපිට පළවෙනි මාටින්ගෙල් එකේම ලොස් වෙන. ඒ කියන්නේ දැන් මෙතන 4.50 වෙනකොට ලොස් වුණාම ඊට පස්සේ මාටින්ගෙල් එක ඩොලර් 24.75න් ගන්න. එතකොට ඕක ලොස් වෙන ගාම බොට්ට ඔටෝමැටිකලි ස්ටොප් වෙනවා. අපිට එතකොට පොඩි ගානකින් නවතින්න පුළුවන්. ඒ කියන්නේ අපි අඩුම 180ක අපි ප්‍රොෆිට් ගේන් එකකින් ලොස් එකේ නවතිනවා. ඒ කියන්නේ අපිට 120ක් වගේ තමයි අපිට ලොස් වෙන්නේ. ඉතින් බලාගෙනමු කොහොමද වෙන්නේ කියන එක මේකත්. අපි ඩොලර් 10 ප්‍රොෆිට් එකේ ඉන්නේ. හරි ඔන්න ඒකේ ටේප් ප්‍රොෆිට් හිට් වුණා. මේ කොන්ට්‍රැක්ට් එකේ ට්‍රේඩ් 16ක් කරන් තියෙනවා. 13ක් වෙන කරලා 3යි අපිට ලොස් වුණේ. පළවෙනි මාටින්ගෙල් එකේ මේ ලොස් තුනම රිකවර් වුණා. ඩොලර් 10.60ක ප්‍රොෆිට් ගේන් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ විදිහ ඩොලර් 5 account එක ඩොලර් 80.52ක් කියන තැනට අපි ප්‍රොෆිට් ගේන් එකක් අරගෙන තියෙනවා. දැන් අපි ආපහු යමු PS trade එකට බලමු 25 index market එක අපිට තාම රන් කරන්න පුළුවන්ද කියන එක අපි රන් කරපු විදිහටම බෑ. අපිට 25 market එක රන් කරන්න බෑ. අපි දැන් ආපහු වෙන market බලමු 31s index එක 31s index market එක අපි run කරමු. ගැටලුවක් නැහැ. මෙතනින් market එක මම 31s දා ගන්නවා. under contract ම තමයි යන්නේ. මම stake එක විතර ඩොලර් 5ට වෙනස් කරගෙන take profit එක ඒ විදිහටම තියෙනවා. run කරමු. ඔන්න ඒක TP හිට් වුණා. ඒ කොන්ට්‍රැක්ට් එකේ ඩොලර් 5න් පටන් ගත්ත account එක ඩොලර් 91.26ක් කියන තැනට අපි අරගෙන ආවිල්ලා තියෙනවා. රීසෙට් කරමු. ආපහු PS trade එක පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මොකද දැන් මේ අවසාන ටික අපි රන් කරන්න තියෙන මාකට් එක හොඳ විදිහට තියෙනවද බලමු. අපිට රන් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට මම ආපහු රන් කරනවා. ඩොලර් 5ම ස්ටේක් එක තියලා ටේප් ප්‍රොෆිට් එක ඩොලර් 10ම තියලා ඔන්න අපි ඩොලර් 5න් පටන් ගත්ත account එක අපි කිව්වාගේම ඩොලර් 100 කියන තැනට අරගෙන ආවා. මේ නොමිලේ දීලා තියෙන බොට් කැපිටල් ගාඩ් කියන බොට් පාවිච්චි කරලා. ඉතින් අපි හරියටම බැලුවොත් අපි තාම 100ට 2000ක් කියන ප්‍රොෆිට් ගේන් එකකට ඇවිල්ලා නැහැ. ඒකට හේතුව අපි ඉනිෂියල් කැපිටල් එක ඩොලර් 5යි. අපි ඉන්නේ ඩොලර් 101.45ක් කියන තැන. ඉතින් ඉනිෂියල් කැපිටල් එක අයින් කරලා අපි ප්‍රොෆිට් එකක් තනිකරම 100ක් හදාගමු. ඒ කියන්නේ අපි අනිවාර්යෙන් ඩොලර් 105ක් කියන තැනට මෙයාව අරගෙන එන්න ඕන. එහෙනම් මම රීසෙට් කරනවා මේක. මම ටේප් ප්‍රොෆිට් එකට ඩොලර් 5ක් දාලා බොට්ට රන් කරනවා. මේ ස්ටේක් එකෙන්ම ඒ විදිහටම තියලා බලමු කොහොමද වෙන්නේ කියන එක. ඔන්න ඉතින් TP හිට් වුණා. ඉතින් ඔයාලා දැක ගන්න ඇති කොහොමද අපි ඩොලර් 5න් පටන් ගත්තේ, කොහොමද ස්ටේක් එක පාවිච්චි කරේ සහ අපි ඔන්න මේ වෙද්දි ඉනිෂියල් කැපිටල් එකේ ඩොලර් 5 අයින් කරත් අපිට ඩොලර් 101.50ක ප්‍රොෆිට් ගේන් එකක් අපි අරගෙන තියෙනවා. ඒ කියන්නේ 100ට 2000කටත් වඩා වැඩි ප්‍රොෆිට් ගේන් එකක් අපි මේ වෙද්දි ඔයාලට පේන්නම ප්‍රොෆිට් ගේන් එකක් අරගත්තා සහ බොට් රන් කරලා මේ එකම එක බොට් කෙනෙක් විතරක් රන් කරලා. ඉතින් ඔයා දැක්කනේ ඩොලර් 5ක් වගේ තිබුණ account එකක් අපි කිව්ව විදිහට ඩොලර් 100ක් කියන ප්‍රොෆිට් එකට
අරගෙන යන්නේ කියන එක. මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් වුණා අපි කොහොමද $5ට ස්ටේක් දැම්ම. ඊට පස්සේ මාකට් එක බලාගෙන අපිට ලැබුණු ප්‍රොෆිට් එකෙන් ස්ටේක් එක වැඩි කරලා අපිට ඕන ප්‍රොෆිට් එක ගත්ත කියන එක. ඔයා අනිවාර්යයෙන්ම කොන්ට්‍රැක්ට් එකක් රන් කරාට පස්සේ මාකට් එක බලන්න. ඒකට හේතුව ඔයාටම බලා ගන්න පුළුවන් වුණා නේද? ඒ කියන්නේ අපිට කොයිම වෙලාවකවත් මාටින්ගේල් ස්ටෙප්ස් දෙකක් ගියේ නැහැ. අපිට පළවෙනි මාටින්ගේල් ස්ටෙප් එකෙන්ම අපේ ලොස් එක රිකවරි කරලා දුන්නා. ඒකට හේතුව තමයි අපි කොන්ට්‍රැක්ට් එකක් හෝ දෙකක් රන් කරලා ආපහු සැරයක් මාකට් එකේ කන්ඩිෂන් බලපු එක. එහෙම බලන්නේ නැතුව බොට්ටුව එක දිගටම කොන්ට්‍රැක්ට් 4ක් හෝ 5ක් රන් කරා නම් අපිට මේ වගේ ප්‍රොෆිට් එකක් ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් කියලා දුන්න විදිහට වැඩ ටික කරන්න. වීඩියෝ එක බලලා හරියට කොහොමද ස්ටේක් එකක් භාවිතා කරන්න කියන එක ඉගෙන ගන්න. මාකට් එක හරියට බලන හැටි දැනගන්න අදාළ බොට්ගේ එක්ස්ප්ලනේෂන් වීඩියෝ එක බලන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.